අයිබෝවන් මේ දවස්වල සෑහෙන ප්‍රශ්න තියෙනවා. ඒ අතරතුර මම දැක්කා අපේ සමාජ මාධ්‍ය ජාලා සෑහෙන කැළඹීමකට ලක් වෙලා තියෙනවා ළමා අපචාර සිද්ධියක් සම්බන්ධයෙන්. හැබැයි ඒකේ සමහර නෙවෙයි බහුතර විවේචන දැක්කහම නීතිය ගැන ලොකු නොදැනුවත්කමක් තියෙනවා කියන එක වැටහුණා. ඉතින් ඒ නිසා මම කල්පනා කරේ මේ වීඩියෝ එක කරන්න අවසාන වෙනකම් බලන්න. දැන් මේ ළමාපචාර සිද්ධිය සම්බන්ධයෙන් කැළඹිලි ස්වභාවයක් ඇති වුණා. අපිට ඒක සාමාන්‍ය ජනතාව තුළ ඇතිවෙච්ච කැළඹීම තේරුම් ගන්න පුළුවන්, වටහා ගන්න පුළුවන්. මොකද මේ සිද්ධිය අදාළ වෙන පාර්ශව දෙකෙන් එක පාර්ශවයක් බාලවයස්කාර කුඩා දැරියක් බොහොම අපි හදවත් වලට සංවේදී සමීපයි අපි දරුවන්ට ආදරේ නිසා අපේ වැඩිහිටි සමාජයේ ඒ වගේම බොහොම ගෞරවණීය විදියට සලකන කුලකයක් සමාජයේ අනික් චෝදිත පාර්ශවය. එතකොට මේ පාර්ශව දෙක සම්බන්ධයෙන් මේ අපරාධයක් වාර්තා වුණාම ඒක ගැන නීතිය ක්‍රියාත්මක වෙන්න මූලික අඩිතාලම එන්නේ පොලිස් විමර්ශන වලින්. ඉතින් පොලිසියේ හැසිරීම පිළිබඳව ප්‍රශ්න තිබුණා වෙන්න පුළුවන්. හැබැයි සමාජයේ සාමාන්‍ය මහජනතාව තුළ ඇතිවෙච්ච වික්ෂිප්ත කම්පනය නිසා යම් ප්‍රකාශ සිදු වුණා වෙන්නත් පුළුවන්. හැබැයි අපි නීතිය ගැන යම් දැනුවත් බවක් ලබා ගන්න ඕනි තත්ත්වයක ඉන්නවා. මේ මීට අදාළ නීතිය ගැන චුට්ටක් කතා කරන්න ඕනි කියලා මම හිතුවා. සාමාන්‍යයෙන් යම් අපරාධයක් වාර්තා වුණාම පොලිසිය මොන ආකාරයකින් හරි විමර්ශන කරලා විමර්ශන අතරතුර හෝ විමර්ශන අවසන් කරලා හෝ සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කරනවා. සැකකරුවා ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා කරුණු වාර්තා කරන්නත් පුළුවන්. මේ සඳහා ප්‍රධාන නීති පද්ධතියක් තියෙනවා අධිකරණයට මේ කරුණු වාර්තා කෙරෙන. එතකොට අධිකරණ සංවිධාන 530 වෙනි වගන්තියෙන් මහේස්ත්‍රාත් අධිකරණයට බලය තියෙනවා. දඬ නීති සංග්‍රහය යටතේ යම් වරදක් සම්බන්ධයෙන් ඉදිරිපත් කරනකොට ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අධිකරණ බලය තියෙනවා. එතකොට ඒ අනුව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 135 වගන්තිය යටතේ කරුණු වාර්තා කිරීමක් කරනවා. සාමාන්‍යයෙන් පොලිස් විමර්ශන අතරමැදදී යම් අත්අඩංගුවට ගැනීමක් කරලා විශේෂයෙන් මේ දඬු නීති සංග්‍රහයේ 364 වගන්තිය යටතේ වෙන චෝදනාවකදී සැකකරුවෙක් අධිකරණයට ඉදිරිපත් කරන්න පොලිසියට හැකියාව තියෙනවා. මම හිතන්නේ මේ සිදුවීමේදී හැම ඉදිරිපත් වුණා. ඒ ඉදිරිපත් වෙච්ච මුල් අවස්ථාවේ බන්ධනාගාරගත කිරීමක් සිද්ධ වුණා. නමුත් විමර්ශන අවසන් කියලා වාර්තා වුණාම අධිකරණයට සිද්ධ වෙනවා චෝදිතයා නෙමේ සැකකරු. මේ මුල් අවස්ථාවේ සැකකරුවට චෝදනා නගලා නැහැ තාම. ඉතින් ඔහුව අපමත මුදා හරිනවද නැද්ද කියන එක තීරණය කරන්න. ඔය විමර්ශන ගැන කියනකොට කියන්න ඕනි විමර්ශන සඳහා අධිකරණයේ සහාය ගන්නත් පොලිසියට හැකියාව තියෙනවා අපරාධ විධාන සංග්‍රහය 124 වගන්තිය යටතේ. ඉතින් දැන් මේ විදිහට විමර්ශන අවසන් වෙලා පොලිසිය කරුණු වාර්තා කළාම අධිකරණය අනිවාර්යයෙන්ම මේ සැකකරු තවදුරටත් බන්ධනාගාරගත කරනවද නැද්ද කියන එක ගැන තීරණයක් ගන්න ඕනේ. විමර්ශන අවසන් කිව්වට පස්සේ විමර්ශන වලට බලපෑමක් වෙන්නේ නැත්තම් ඒ කියන්නේ අපපනතේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කරන්න අධිකරණය බැඳිලා ඉන්නවා. අපපනත කියන එක බොහොම සුවිශේෂී. මොකද අපපනත පැනවීමේ රීතිය වෙන්නේ අපදීම. ව්‍යතිරේකයේ තමයි අප ප්‍රතික්ෂේප කිරීම.
මේ ව්‍යතිරේක අවස්ථාවන් මොනවද කියලා අප පනතේ 14 වෙනි මගන්තියේ බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. එයින් එකක් තමයි විමර්ශන වලට බාධාවක් වෙනවා නම් විමර්ශන අවසන් කිව්වට පස්සේ බාධාවක් වෙන්න දෙයක් නැහැනේ. එතකොට විමර්ශන අවසන් කියලා අධිකරණයට වාර්තා වෙනවා නම් ඒ 14 වන මගන්තියේ තියෙන අනිකුත් කරුණු සම්බන්ධයෙන් ගරු අධිකරණ ඉදිරියේ අනාවරණය වීමක් නැත්තම් අධිකරණයට සිද්ධ වෙනවා අප මත මුදාහැරීමක් කරන්න. මේ අප මත මුදාහැරීම කියන එකත් සමාජ මාධ්‍ය තුල මම දැක්කා හරි වැරදි විදිහට අර්ථ නිරූපණය වෙලා තියෙනවා. සැකකරුව නිදහස් කරා සමහර තැන්වල නිදොස් කොට නිදහස් කරා කියලාත් සඳහන් වෙලා තිබුණා. ඉතින් මෙහෙමයි නොදැන සිටීම මම පිළිගන්නවා. හැමෝම නීතිය ගැන දන්නේ නැහැනේ. නීතිය ගැන දන්න අපි වගේ අයගේ වගකීමක් යුතුකමක් තමයි ඒක දැනුවත් කරන එක. මොකද මේ වනතුරු ලංකාවේ පාසල් අධ්‍යාපනය තුළ නීතිය පිළිබඳ මූලික කාරණාවත් උගන්වන තත්ත්වයක් තාම ආරම්භ වෙලා නැති නිසා. මෙතෙන්දී අප මත මුදාහරිනවා කියලා කියන්නේ අප කියනකොටම අපිට සාමාන්‍ය ජනතාව විදිහට ඕගලන්ට අවබෝධයක් වෙන්න ඕනි. අපයක් කියන්නේ මොකක් හරි බැඳීමක්, වගකීමක් බාර ගන්නවා කියන එකක් කියලා හැඟීමක් එනවක් නේද? එතකොට නඩුවෙන් සම්පූර්ණයෙන් නිදහස් වීමක් එතෙන්දි වෙන්නේ නැහැ. නඩුව අවසන් වන තුරු මේ සැකකාරයා අධිකරණයට නිසි පරිදි සෑම නඩු දිනයකම අධිකරණයේ ඉදිරියේ පෙනී සිටීම තහවුරු කර ගැනීම සඳහා තමයි මේ අප බැඳුම් කරයකට අත්සන් ලබා ගන්නේ. අප වර්ග තියෙනවා පුද්ගලික අප, ශරීර අප, මුදල් අප, සහතික අප කියලා වර්ග 4කින්. මුදල් අපයක් කියලා කියන්නේ මුදලින් අධිකරණයේ මුදල තැන්පත් කරනවා. තැන්පත් කරත් බැඳුම් කරයකට අත්සන් කරනවා. යම් හේකින් අධිකරණයට පැමිණීම මගහැරියොත් අධිකරණයේ නඩුවේ ඉදිරි කටයුතු සඳහා බාධා වන පරිදි සැකකරු අධිකරණයේ ඉදිරියේ පෙනී සිටීම පැහැර හැරියොත් ඒ මුදල රාජසන්තක කරන්න එකඟ වෙනවා කියලා. ශරීරපයක් කියලා පුද්ගලපයක් කියලා කියනවනේ. පුද්ගලපයක් කියන්නේ ඇතැම් අවස්ථාවලදී බොහොම සුළු වැරදිවලදී තමයි සාමාන්‍යයෙන් මේ වගේ තීරණයක් අධිකරණයේ ගන්නෙ. එතෙන්දී කරන්නේ පුද්ගලයා විසින්ම සැකකරු විසින්ම අප බැඳුම් කරයකට ඇතුළත් වෙනවා. යම් මුදල් මූල්‍යමය වටිනාකමක් නියම කරනවා අධිකරණයෙන් ඒ වටිනාකම ගෙවන්න සිද්ධ වෙනවා. පැහැර හැරීමක් කරොත් කියන එක තමන් දන්නවා. තමන් නිසි පරිදි අධිකරණයේ පෙනී ඉන්නවායි කියන සහතිකය තමයි පුද්ගලපය. ඒක සැකකරු විසින්මයි අත්සන් කරන්නේ. ශරීරපය තියෙනවා. මේ ශරීරපයේදී අපකරුවන් එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි අධිකරණය සුදුසුය සිතන පරිදි අපකරුවන් ප්‍රමාණයක් නියම කරන්න පුළුවන්. මූල්‍යමය වටිනාකමකුත් නියම කරන්න පුළුවන්. වටිනාකමක් නියම කරනවා පමණයි ඒ අවස්ථාවේ මුදලක් අය කරගන්නේ නැහැ. හැබැයි අධිකරණයේ මේ සැකකරුන් මගහැරියොත් අධිකරණයේ නඩු කටයුතු මේ නඩුවේ කටයුතු වලට බාධා වන පරිදි මගහැරලා හිටියොත් අධිකරණය අර අප බැඳුම් කරේට ඇතුළත් වෙන අපකරුවන්ට සිද්ධ වෙනවා. ඒ අප බැඳුම් කරේ තමන් අත්සන් කරන වටිනාකම මුදලින් ගෙවන්න. මොකද ඒක රාජසන්තක කරනවා. රාජසන්තක කරනවා කියලා අහලා තියෙනවනේ නේ. එහෙම කරනවා. ඊට පස්සේ සහතිකයපය. සහතිකයපය කියලා කියන්නේ යම් දීපලක් අපි ඔය මොනවාද මේ ණය ලබා ගන්නකොට දීපල උකස් කරනවා කියලා කියන්නේ. හිතා ගන්නකො නිකන් ඒකට සමානයි කියලා තමන්ගේ දීපල යම් වටිනාකමක් සහිත දීපලක් අධිකරණයේ අපයක් වශයෙන් රඳවා ගන්නවා. ඒ ඔප්පුවත් එක්ක නිශ්චල දීපල ඔප්පුව අධිකරණයේ රඳවා ගන්නවා. අධිකරණයට පෙනී සිටීම පැහැර හැරියොත් එහි සඳහන් කරන ඒ බැඳුම් කරේ සඳහන් කරන වටිනාකම අය කර ගන්නවා. ඒ දීපල ප්‍රසිද්ධ වෙන්දේසිය විකුණලා. ඉතින් ඔය ආකාරයට තමයි මේ අප මත මුදාහරිනවා කියලා කියන්නේ. ඔය වගේ බැඳුම් කරයක් මත මුදාහරින එක. දැන් නඩුව අවසන් වෙන තුරුනේ මේ බැඳීම තියෙන්නේ. කොහොමද නඩුව අවසන් වෙන්නේ? නඩුව අවසන් වෙන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි පැමිණිල්ලේ සාක්ෂි විභාග කළා. විත්තියෙන් සාක්ෂි කැඳවනවා නම් ඒ සාක්ෂි විභාග කළා. මේ සාක්ෂි වල බර සම්බන්ධයෙන් සාක්ෂි වඩා බර මේ
පැමිණිල්ල නගන චෝදනාව සාධාරණ සැකයෙන් ඔප්පු වෙන තරමට බරක් තියෙනවද කියලා බලලා අධිකරණය තීරණය කරනවා මේ චූදිත. එතකොට ඒ අවස්ථාව වෙනකොට ඔහුට එරෙහිව චෝදනා නගලා තියෙන නිසා ඔහු චූදිතට එරෙහිව නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කරලා තියෙනවද නැද්ද කියලා තීරණය කළා. ඔහුව ඔප්පු කරලා තියෙනවා නම් වරදකරු කරලා දඬුවමක් නියම කරනවා. නැත්නම් නිදොස් කොට නිදහස් කිරීමක් කරනවා. පළවෙනි කාරණය නඩුව අවසන් වෙන්න උන්නතන. ඊට පස්සේ දෙවෙනි එක තමයි නඩුව අවසන් වෙන්න මුල් අවස්ථාවේදීම යම් වරදක් සම්බන්ධයෙන් සැකකරු චූදිතයෙකුට පුළුවන් තමන්ට චෝදනා නගන අවස්ථාවේ හෝ නඩුව අතරමඟදී වරද පිළි අරගෙන අධිකරණයේ නියම කරන යම් දඬුවමකට යටත් වෙලා නඩුව අවසන් කරන්න ওই දෙවෙනි කාරණේ. තුන්වෙනි එක තමයි චූදිතගේ මරණය. මරණයෙන් නඩුව අවසන් වෙනවා. එතකොට ඔය ආකාර තුනෙන් එකකට නඩුව අවසන් වෙන තුරු මේ සැකකරු ගරු අධිකරණයේ ඉදිරියේ නිසි ආකාරයෙන් සෑම නඩු දිනයකදීම පෙනී සිටීම තහවුරු කිරීම සඳහා තමයි මේ අප මත මුදා හැරීමක් කරන්නේ. ඉතින් මම හිතන්නේ මේක ගැන දැනුවත් වීම බොහොම වැදගත්. මොකද මේ ගොඩක් කමෙන්ට්ස් තිබ්බ දේවල් එතකොට සමහර පෝස්ට් ෂෙයා වෙච්ච විදිහ දැක්කහම මේ අප මත මුදා හරිනවා කියන එක සාමාන්‍ය ජනතාව හිතාගෙන ඉන්නේ මේ මිනිස්සයා නඩුවෙන් සම්පූර්ණයෙන් සමුලින් නිදහස් වෙනවා කියලා. ඇත්තටම එහෙම වෙන්නේ නැහැ. ඉතින් නඩුව දැන් මේ අදාළ ප්‍රස්තුත සිද්ධියේදී මොකද අධිකරණයට දෝෂාරෝපණ එල්ලවීමක් වෙනවා දැක්කා. ඉතින් ඒක එච්චර හොඳ නැහැ. ඒ කියන්නේ තමන් දෙයක් ප්‍රකාශ කරනකොට අනිත් එක තියෙනවා දැනට මේ සම්බන්ධයෙන් නීති මහ ජනතාවට රටේ අධිකරණ පද්ධතිය ගැන මේ මොකක්ද නිකන් සැකයක් මේ අධිකරණය හරියට වැඩ කරනවාද අධිකරණයේ පක්ෂග්‍රාහීද අන්නේ වගේ දේවල් මේන විදිහේ ප්‍රකාශ සහ පෝෂ්‍යා කරන්න එපා. ඇත්තටම සමාජ මාධ්‍ය භාවිතයේදී මම හිතනවා ඔයගොල්ලෝ ටිකක් වගකීමෙන් වැඩ කරනවා නම් හොඳයි කියලා. අනිත් එක නීතිය ගැන චුට්ටක් පොඩ්ඩක් හොයලා ඉගෙන ගන්න දැනුවත් වෙන්න. සාමාන්‍යයෙන් තමන් දන්න නීතිඥවරියක් ඉන්නවනම් පොඩ්ඩක් අහලා බලන්න. හුව මේගොල්ලෝ කියලා දෙනවා. සාමාන්‍යයෙන් එහෙම අපි එහෙම මිනිසුන්ට දැන් දන්නේ නැති දෙයක් අහුවාම මේ නිකන් ලොකුකම් පෙන්නන්නේ නැහැ කියලා දෙනවනේ. ඒ නිසා එහෙම දන්න කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගන්න. දැනුවත් වෙලා මේ දේවල් කරන්න. මොකද බොහොම භයානකයි. සාමාන්‍ය ජනතාව නොමග යවන ආකාරයේ සහ සාබද්ද තොරතුරු බෙදා හැරීම සම්බන්ධයෙන් දැන් නීති පනවලා තියෙනවා දැනට. ඒවා ක්‍රියාත්මක වෙමිනුත් තියෙනවා. ඒ නිසා පරිස්සම් වෙන්න සමාජ මාධ්‍ය භාවිතා කරද්දී විශේෂයෙන් අධිකරණය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කරද්දී. ඉතින් මම හිතනවා ඔයගලන්ට මේක මම කියන කතාව මොකද්ද කියලා වැටහෙන්නේ නැති. ප්‍රශ්න තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එක තියෙනවා අහන්න. මට ටිකක් රාජකාරී වැඩි. පුළුවන් වෙලාවට උත්තර දෙන්න. එහෙනම් සුබ දවසක්.